ආයිබෝවන් ශ්‍රී ලංකාවේ පුරාණ ඉංජිනේරු සහ විද්‍යාත්මක දැනුම ගැන කරන මේ සුවිශේෂී ගවේෂණයට සාදරයෙන් පිළිගන්නවා. අපි අතීත ශ්‍රී ලංකාව කියන්නේ නිකම්ම කලා නිර්මාණවලට විතරක් සීමා වෙච්ච තැනක් නෙවෙයි. මුළු ලෝකෙම පුදුම කරපු දැවැන්ත තාක්ෂණික ශිෂ්ටාචාරයක් කියලා අද මේ පැහැදිලි කිරීමෙන් අපිට හොඳටම තේරුම් යාවි. හරි අපි කෙලින්ම මාතෘකාවට බහිමු. පොඩ්ඩක් හිතලා බලන්න. අද අපි පාවිච්චි කරන ලේසර් තාක්ෂණය, GPS, පරිගණක, එහෙම නැත්නම් අති දැවැන්ත බැකෝ යන්ත්‍ර කිසිවක් නොතිබෙන යුගයක කොහොමද මේ වගේ ඉංජිනේරු ප්‍රතිහාරයන් කළේ? ඇත්තට මේක හිතාගන්නත් අමාරුයි නේද? මේ දැවැන්ත පාරිසරික සහ ව්‍යුහාත්මක අභියෝගය ඒ කාලේ ජයගත්තේ තනිකරම මිනිස් ශ්‍රමයෙන් සහ ඒ අයගේ තිබුණු අසමසම බුද්ධියෙන් විතරමයි. මුලින්ම අපි කතා කරමු වාරි තාක්ෂණයේ ප්‍රතිහාරය සහ ජලහිඟයට ඔවුන් හොයාගත්තු අති විශිෂ්ට පිළියම් ගැන. අපේ වියලි කලාපයේ තිබුණු දරුණු ජලහිඟයට මුහුණ දෙන්න දවන්ත වාරි පද්ධති හදන්න අපට සිද්ධ වුණා. හැබැයි ජලය එකතු කරන එක නෙවෙයි මතන තියෙද ලොකුම අභියෝගය. මිලියන ගණනක ජලකඳක් එක තැනක රඳවද්දී ඒ වතුරෙන් වේල්ලට දෙන අතිමහත් පීඩනය කොහොමද පාලනය කරන්නේ? මේක ඇත්තටම ජීවිතයත් මරණයත් අතර සටනක්. මොකද වේල්ලක් කැඩී ගියොත් වෙන විනාශය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මෙන්න මේකයි මෙතන තියෙන වඩාත්ම සිත් ගන්නාසුළු කරන. මේ මාරාන්තික අභියෝගයට පැරණි ලාංකික ඉංජිනේරුවා හොයාගත්තු සුපිරිම විසඳුම තමයි බිසෝ කොටුව. මහවැව් බැමි බිඳෙන්නේ නැති වෙන්න ජලයේ වේගය සහ පීඩනය අවම කරලා ඉතා ක්‍රමානුකූලව ඇලමාර්ගවලට වතුර මුදා හරින්න හදපු සුවිශේෂී ගල් කුටීරයක් තමයි මේක. අදටත් මුළු ලෝකෙම වාරි තාක්ෂණය ගැන කතා කරද්දී මේක අග්‍රගණ්‍ය සොයා ගැනීමක් විදිහට පිළිගන්නවා. ඊළඟට අපේ මනස විස්මයටපත් කරන ඉංජිනේරුවේමය නිර්වද්‍යතාවයේ සහ සූක්ෂම බැවුම් තාක්ෂණය ගැන බලමු. මේකට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි ධාතුසේන රජතුමා නිර්මාණය කරපු ජයගංග, ඒ කියන්නේ අපේ යෝධයල. කලාවැවේ ඉඳන් අනුරාධපුරයට සැතපුම් 54ක් දුරට ජලය ගෙනියන්න එක ලේසි වැඩක් නෙවෙයි. මැනුම් කටයුතු වලට අද තියෙන කිසිම තාක්ෂණික මෙවලමක් නැතුව කොහොමද මෙච්චර දුරකට වතුර ගෙනියන්න අවශ්‍ය නිවැරදි මට්ටම්, එහෙමත් නැත්නම් ලෙවල්ස් ඒ කාලේ ලබා ගත්තේ? මෙතන තියෙන තීරණාත්මකම කරුණු මේකයි. මේ යෝධ ඇලේ මුල් සැතපුම් 17 ඇතුළත බැස්ම තියෙන්නේ එක සැතපුමකට අඟල් 6ක් වගේ අතිශය සුළු ප්‍රමාණයක්. කල්පනා කරලා බලන්න සැතපුමක් කියන්නේ අඩි 5280ක්. ඒ තරම් දුරක් යද්දි පොළොවේ ආනතිය අඟල් 6කින් විතරක් වෙනස් වෙන විදිහට ඇලක් කපන එක නූතන තාක්ෂණයට තේුණත් කොයිතරම් සංකීර්ණද? ඒක සැබවින්ම විශ්මයජනකයි. හරි වතුරෙන් පස්සේ අපි යමු භූමියට. භූමිකම්පාවලට ඔරොත්තු දෙන අතිවාරම් සහ විශිෂ්ට වාස්තු විද්‍යාව. මහා වංශයේ ඊටා පැහැදිලිව විස්තර කරලා තියෙනවා දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑයේ අතිවාරයම දාන්න පාවිච්චි කරපු විද්‍යාත්මක ක්‍රමවේදය ගැන. මේක නිකම්ම ගඩොල් ගොඩක් නෙවෙයි. පෘථිවි අභ්‍යන්තරයේ ඇතිවෙන කම්පනවලට පවා සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් විදිහට තමයි මේ දැවැන්ත ව්‍යෝහය සැලසුම් කරලා තියෙන්නේ. අපි මේ ඉදිකිරීම් ක්‍රියාවලියේ පියවරින් පියවර බැලුවොත් ඒකේ තියෙන විද්‍යාත්මක පසුබිම තේරුම් ගන්න පුළුවන්. මුලින්ම පොළව හාරලා, ගල් අතුරලා, අලියතුන් ලවා පාගවලා පස තද කරලා තිනවා. ඊට පස්සේ තමයි තාක්ෂණිකම හරිය පටන් ගන්නෙ. බටර් මැටි, රන්වන් රිදී සිරියල් වගේ ඛනිජ, රසදිය, ඒ වගේම යකඩ දැල් ස්තර විදිහට එකම තේක යොදලා තියෙනවා. මේ සංකීර්ණ ස්තර ජාලයෙන් කරන්නේ භූමිකම්පාවක දින කම්පන තරංග උරාගෙන ස්තූපය ආරක්ෂා කරන එකයි. හිතාගන්න පුළුවන්ද ඒ යුගයේ තිබුණු දැක්ම? අපේ අවසාන කොටස සීගිරි ජල පද්ධතිය සහ ගුරුත්වාකර්ෂණයෙන් ක්‍රියාත්මක වන ජල උද්‍යාන. ජල කළමනාකරණයේ සහ වාස්තු විද්‍යාත්මක විශිෂ්ටත්වයේ ඉහළව සංකලනයේ විදිහට අපිට සීගිරිය හඳුන්වන්න පුළුවන්. මෙහි තියෙන සුවිශේෂීම දේ තමයි මීටර් 200ක් විතර ඉහළින් තියෙන පර්වතයේ මුදුනේ පොකුණු වල ඉඳන් පහළ මල්වත්තේ තියෙන දියමල්, ඒ කියන්නේ ෆවුන්ටන්ස් දක්වා ජලය ගලාගෙන එන ක්‍රමය. ඉහළින්දන් පහළට එවිත් ආයමත් දියමල් හරහා ජලයේ ඉහළට විදින්න අද වගේ කිසිම විදුලි පොම්පයක් පාවිච්චි කළා නැහැ. තනිකරම ස්වභාවික ගුරුත්වාකර්ෂණය සහ සියුම් ජල පීඩන තාක්ෂණය විතරයි මෙතන තියෙන්නේ. මෙතනින් ඊටාම අපූර්වට පැහැදිලි වෙනවා මේ පුරාණ නිර්මාණවල තියෙන කල්ප වැවැත්ම. වසර 10කට වඩා පරණ වුණත් මේ සීගිරි උද්‍යානයේ දියමල් අදටත් හොඳට වහින දවස්වලට අපූර්වට ක්‍රියාත්මක වෙනවා. කිසිම නඩත්තුවක් නැතුව හුදෙක් පීඩනය සහ ජල ප්‍රවාහය මත විතරක් පදනම් වෙලා අදටත් මේව වැඩ කරනවා කියන්නේ ඇත්තටම ඉංජිනේරු විද්‍යාවේ ඉහළ මුණ මුදුන් මල්කඩක් නේද? ඉතින් මේක අපි හැමෝම මොහොතක් නැවතිලා හිතන්න ඕන දෙයක්.
කිසිම නවීන උපකරණයක් නැතුව සියවස් ගණනාවකට කලින් ගොඩනගතු මේ දැවැන්ත ව්‍යුහයන් අද ඉන්න නූතන ඉංජිනේරුවන්ව පවා මවිතයටපත් කරනවන කාලයත් එක්ක වැළලිලා ගිය අපිට තවමත් හොයාගන්න බැරි වුණු තවත් කොයිතරම්නම් අතිවිශාල දැනුම් සම්භාරයක් මේ පොළොව යට හරි පුස්කොළ පොත් අතරේ හරි හැංගිලාද? ඒ ගැන හිතන එකම ලොකු කුතුහලයක්. මේ අපේ අතීත උරුමය ගැන තවදුරටත් හොයලා බලන එක අපේම වගකීමක්.